මම මේ මහත්තයා ගයාන් හිරන්ත හේරත් කියන මල්ලිගෙන් මං පෝස්ට් එකේ තිබුණා එයා දාලා ආගම දහම මිනිසා රකින පලිහක් මිස මිනිසා බැඳ දමන විලංගුවක් නොවේ කියලා දාලා තිබුණා. ඉතින් මං මේ මල්ලිගෙන් ආදරෙන් ඇහැව්වා මල්ලි පැටියෝ is මේකද ක්‍රිස්තියානිකමේ අරමුණ කියලා ඔබ්ජෙක්ටිව්. අනේ ඒ මහත්තයාට පිළිතුරු දෙන්න බෑ. මේ පොඩි ළමෙක් වගේ අවුරුදු 5 දරුවෙක් වගේ මේ මොකෙද්ද වගේ හැලපෙක් hina වෙනවා වගේ දාලා ලොකු දේවල් කරලා පොඩි ළමයි වගේ අර ඉස්කෝලේ වලට ගියාම අන්ධ බුද්ධික දරුවෝ කරන දේවල් ඒ විදියට දාලා තියෙනවා. ඊට පස්සේ කියනවා මොලෙන් ඩිග්ගක් පාවිච්චි කරන්නයි කියලා මේ ලොකු බණකුත් කියනවා. ඉතින් මම මේ මල්ලිට ආදරෙන් කියලා කිව්වානේ මල්ලියෝ මොලේ පුඩ්ඩක් පාවිච්චි කරනවා නම් මේකෙන් වචනයක් දෙන්නකෝ කියලා. ආදරෙන් කිව්වා ඩියර් බ්‍රදර් කියලා මෙතනින් කිව්වා. ඇත්තටම කිව්වා. අනේ ඊට පස්සේ මේ මල්ලි කියලා කියනවා මොලේ ඩිංගක් තිබ්බනම් ඔයා අනුන්ගේ වෝල් වල සවුත්තු වෙයිද කියලා. බලන්න මේ මහත්තයාගේ මොලේ තත්ත්වය කොතරම් කියලා ආබාධිත තත්ත්වය කියලා ඔයාලට දැන් තේරෙනවා නේද? දැන් ජේසුගෙන් මිනිස්සු අහපුවාම ඒ හිටියේ නුගත් මිනිස්සු. මං ඉතින් උගත් මිනිහා කියලාත් කියමුකෝ. නුගත් මිනිස්සු ජේසු ළඟට ආවා. ඇවිල්ලා අහපුවම ජේසු කිව්වේ නෑ උඹට මොලේ හොඳ නැද්ද? උඹ බූරුවෙක්ද හරකෙක්ද කියලා. මේ මහත්තයාට අවුරුදු ගාණක් සෙමිනේරියට ගිහිල්ලා ඉගෙනගෙන හොඳට මිනිස්සුන්ගේ සල්ලි වලින් කාලා කොම කරලා දැන් අනේ මිනිස්සෙකුටවත් කතා කරන්න බෑනේ. ඒ මිනිස්සයා අපිට කතා කරන්න බැරි නැත්තම් මේ ආදරෙන් කතා කරන මිනිස්සෙකුට අනිත් මිනිස්සුන්ට කොහොම කතා කරයිද මේ? තේරුණාද? ඉතින් ඒක විතරක් නෙමෙයි. ඊට පස්සේ මට කියලා තිනවා ඔයාට කතෝලික සභාවේ කවුල් වලා මොකද මොලේ අවුලක් වගේ හැම රෝමානු කතෝලික කෙනෙකුටම කියන්නේ ඕක තමයි. ඔබට මොලේ හොඳ නැද්ද? උඹට පිස්සු. තේරුණාද? ඒ අවුරුදු ගණන් එහෙම කියන්නේ කියලා එයාලා හිතනවා මේක එයාලාව ජස්ටිෆයි කරන්න පුළුවන් කියලා මේ එයාලා හොඳ ලොක්ෙක් කියලා. තේරුණාද? ජේසු එහෙම කවදාකවත් කෙරුවේ නෑ මිනිසුන්ට ඔහොම අගෞරව කරලා කතා කරලේ නෑ. ඊට පස්සේ ගහන එක්ක පිස්සු නැත්තම් පොඩි සෙමිනේරියෙන් පන්නපු කෙනෙක්. දැන් මට මේ පිස්සු කිව්වට කමන්නේ තව බොරු කියලා තවත් පව් දාගත්තා. ඇයි එහෙම කරන්නේ? එයාලා බය නෑ පව් වලට. දෙවියන් වහන්සේට බය නෑනේ. පපඩම නේ එයාලගේ දෙයියෝ පපඩමනේ. ඒ හින්දා මිනිස්සයා බය නෑ පව් කරන්න. ඔය පව් මේක දැන් මේක පවක් කියලාවත් දන්නේ නැතුව ඇති. මිනිසුන්ට ඔහොම කියනවා. දෙවියන් වහන්සේ කිව්වා කවදාකවත් මෙහෙම කතා කරන කට්ටිය දෙවියන් වහන්සේගේ රාජධානියට ඇතුල් වෙන්නේ නෑ. යකාගේ රාජධානියට යන්නේ කියලා. අපි බයයි ඔහොම දෙයක්වත් කියන්න. ඒ වුණාට මේ මිනිස්සයා ඔහේ කියවන පිස්සා වගේ. එයා මට පිස්සා කියනවා. ඒ වුණාට කරන වැඩ පිස්සු වැඩ. තේරුණාද? තව මිනිස්සෙක් නානේ යනක at least tried කරන්න. ඒ වුණාට මෙයා කියනවා මෙයාට කචල්. තේරුණාද? මිනිස්සු ගානක් ආමෙන් කියනවා හාර්ට්ස් දාලා තියෙනවා මල් දෙනවා අයිබෝවන්ද ආමෙන්ද මොකද්ද කියනවා. මේ ගානක් කරනවා. ඒ වුණාට එයාලා අනුගමනය කරන්නේ මේ වගේ අන්ධ බුද්ධික දරුවෙක්. දෙවියන් වහන්සේගේ වචනයක් කියන්න බැරි මෙන්න කට්ටිය. මෙන්න ඔය කට්ටිය එක්කෙනෙක්වත් දෙවියන් වහන්සේව හම්බෙලා නැහැ. එයාලා කියන්නේ එක්කෙනෙකුට දෙවියන් වහන්සේ හම්බෙලා නැති කට්ටිය. මේ මල්ලිට තේරෙන්නේ නැහැ. ඇයි? ඒ මල්ලිට අවුරුදු ගාණක් සෙමිනේරි ඉගෙනගෙන බලන්න අදවත් දෙවියන් වහන්සේගේ වචනය බිඳුවක්වත් දන්නේ ඒක ඒ ලැජ්ජාව මෙයා කරගන්න හින්දා අනිත් මිනිසුන්ට අගෞරව කරනවා
මේ මිනිස්සයාට පිස්සු හැදිලා මේ මිනිස්සට මොලේ හොඳ නැහැ කියලා. මල්ලි පැටියෝ ඔයා දන්නේ නැහැ දෙවියන් වහන්සේව. දෙවියන් වහන්සේ කිව්වා ඔහම මිනිස්සුන්ව වැරදි තැනට ගෙනියන කට්ටියව එයාලා බෙල්ලේ ගලක් කියලා ගැට ගහලා වතුරේ දාන්නයි කියලා දෙවියන් වහන්සේ කිව්වා. ඔයාට වෙන්නේ ඔච්චරමයි පුතා. ඔයා පොඩි කෙනා වගේ බොහොම අහංකාරකමින් මට පිළිතුරු දුන්නට මම ඔයාට ආදරෙන් කියන්නේ. ඔයා අපායට යන්නේ. ඒක මන් නෙමෙයි කියන්නේ. දෙවියන් වහන්සේමයි කියන්නේ. රෝමානු පොතේ 1 දෙවියන් වහන්සේ ලියලා තියෙනවා. ඔයා යන්නේ අපායට කියලා. 1 තිමොති 4 කියලා කියනවා. ඔයාලා අපායට යන්නේ රෝමානු කතෝලික එක්කෙනෙක්ව ස්වර්ගයට යන්නේ නැහැ කියලා. ඇත්තනේ. එක්කෙනෙකුට සුද්ධාත්මයන්න් වහන්සේ හම්බෙලා නැහැනේ බබා. තේරුණාද? ඔයාලා සුද්ධාත්මයන්න් වහන්සේ හම්බුණා නම් ඔයාලගේ ජීවිතය වෙනස් වෙනවා. ඔයාලා කතා කරන විදිය වෙනස් වෙනවා. මිනිසුන්ට කියන්නේ පිස්ස බූරුව හරක ගොනා කියලා. දෙවියන් වහන්සේගේ වචනේ කියලා දෙන්නේ. ඒකනේ අද වෙනතුරු ඔයාලා මිනිස්සු එක්ක සූ කරලා නැහැ. යකෙක් කෙලවලා නැහැ. බෞතිස්මවත් කරලා නැහැනේ හරියට මිනිස්සු එක්ක. පොඩි ළමයින්ගේ බෞතිස්ම කරලා තියෙනවද ස්වාමී? දෙවියන් වහන්සේ කිව්වද කවදාවත් නැහැනේ. ඒක බොරුවක්. හැබැයි ඉතින් ඔයාලා බොරුවමනේ ඉගෙනගෙන තියෙන්නේ. ඔයාලා කොයි හරි ගමේ කොහේ හරි හැද්ද පිටිපත පස්සේ ගමක ඔයාලා ඉස්කෝලේට ආපු ළමෙක් වෙන්න ඇති ඔයා. තේරුණාද? සෙන්ට් පීටර් සෙන්ට් ජෝසප් යන ළමයි එන්නේ නැහනේ ස්වාමිලා වෙන්න. යන්නේ ඔය කැලෑවේ කිසිම හෝප් එකක් නැති හෝප්ලස් ෆෙලෝස්ලානේ ස්වාමිලා වෙන්නේ. තේරුණාද? ඒ විදිහට ඔයත් ආයතනට ආපුවම දැන් ඔයාට ඉතින් කියා ගන්න නෑ. ඔයා යම් දරුවෙක්නේ. ඔයා ඉතින් මිනිස්සුන්ගේ අර කියනවනේ ෆාදර් හලෝ ෆාදර් අරව කියලා ඔයා හරි උඩින් ඉන්නේ. හැබැයි ඔයා තනියම ඉද්දි ඔයාලා කල්පනා කරලා බලන්න. අඩේ මේ දෙවියන් වහන්සේ කියන බයිබලේ මගේ දෙවියන් වහන්සේ මට කතා කරනවා. මට සිහිනෙන් කතා කරනවා, දර්ශනෙන් කතා කරනවා. දෙවියන් වහන්සේ මට බලය දුන්නා. මිනිසුන්ට දෙවියන් වහන්සේ අනුගමනය කරන කට්ටියට යක්කු වෙලවන්න මිනිස්සුන් උත්සව කරන්න. බෞතිස්ම කරලා දෙවියන් වහන්සේගේ රාජධානියට අරන් එන්න. දෙවියන් වහන්සේගේ වචනේ කියලා දෙන්න. බලන්න. ඒකනේ ක්‍රියාපොතේ කෙරුවේ. ඒකවත් ඔයා දන්නේ නැහැ මල්ලි. ඔයා දන්නේ අනිත් මිනිසුන්ට අගෞරව කරන්න කියලා. මූට මොලේ හොඳ නැහැ මූට පිස්සු සෙමිනේරියෙන් එළෙව්වා අරකින් එළෙව්වා මේකෙන් එළෙව්වා කියලා බොරු කයිවාරු ගහන්න ඔයාගේ ලැජ්ජාව ඔයා හෙලිවෙන් ඉන්න එක වසා ගන්න. අනේ පුතේ ඔයා මෙහි හෙලියෙන් හිටියත් කමන්නේ මැරුණයින් පස්සේ වට මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ බයිබලේ? ඔයා මට කියන්න. ඒකවත් දන්නේ නැහැ. ඔයා අපායට යනවා. කිසිම එක්ස්කියුස් එකක් නැහැ. ගැනුන්ට වැඳලා සුරංග වලට වැඳලා පාපු වහන්සේ වලව කාලා ඔයාට කවදාකවත් ස්වර්ගයට යන්න බෑනේ පුතා. ජෝන් 3:3 ජෝන් 3:5 කියලා කියනවා unless you are born again you cannot enter the kingdom of God කියලා. දෙවියන් වහන්සේගේ රාජධානියෙන් ආත්මිකව ඉපදුන කෙනෙක්. ආත්මිකව ඔයා ඉපදුනා නම් පුතා ওই විදිහට මිනිස්සෙකුට වැඩි මහල්ලෙක්ට මට වැඩි මහල්ලෙක් වෙන්නත් ඕනේ අනිත් මිනිස්සෙකුට කවදාකවත් අගෞරව කරලා කතා කරන්නේ නැහැ ඔයාලා වගේ මේ වගේ සක්කිලි විදියට හැසිරෙන්නේ නැහැ. තේරුණාද? කෝ ඔයාගේ ඔයා ලොකු බණ කියනවනේ ආගම දානහම මිනිසා රකින්න පලිහක් මිස මිනිසා බැඳ දමන විලංගුවක් නෙවෙයි. ඔයා ඔය ගුලේට දැන් අහුවෙලානේ තියෙන්නේ පුතා. ඔය කුලින් ඔයාට එන්න බෑ. ඇයි? આવොත් ඒක නෝන්ඩියනේ. ඔයාමනේ කියන්නේ. නෝන්ඩි කියලා මොකද්ද කියන්නේ? සෞත්තුව කියලා. සෞත්තුව හින්දා දැන් ඔයා දන්නවා ඔයා පොඩ්ඩක් කරක යද්දි ඔයාට තේරෙනවා දැන් අඩේ මේක මං බැඳගත්ත බෙරේ දැන් ගතින් ගහන්න එපා. ඉතින් ගහනවා පව්මයි කරන්නේ. පව් කරන්න ගැලවෙන්නයි දෙවියන් වහන්සේ ආවේ බබා. දෙවියන් වහන්සේ ආවේ ඔයාව පවුන් ගැලවෙන්න. පව් මෙයා වගේ ඔයා වගේ බය නැතුව පව් කරනවා නේ.
මිනිස්සු ඉස්සරහා බය නැතුව කිසිම බයක් නැතුව පව් කරනවා මිනිසුන්ට කියනවා මේ මල්ලිව මේ මහත්තයව සෙමිනේරියෙන් එළෙව්වයි කියලා. ඒක ඔයා දන්නේ නැති බොරුවක් නේ ඔයා කියන්නේ. ඔයාට තියෙනවද එවිඩන්ස් වලට මම සිංහලෙන් කියන්න දන්නේ නැහැ බබා. එයාට තියෙනවද ඔයාට කියන්න. ඔයා එහෙම කිව්වෙන් එහෙම නැත්තම් ඔයා කියන්නේ gossip. යා ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ බයිලා ගහනවද මොකද්ද කියලා කියන්නේ. ඒ වගේ ඔය නාකි ගෑනු කියන දේවල් ඔයාලා කරන්නේ. ඔයා පියතුමෙක් නේද? ලැජ්ජ නැද්ද ඔහොම කතා කරන්න පුතා? ලැජ්ජ නැද්ද? හෙලිවෙන් යනවා නේද? ඔයා මැරුණයින් පස්සේ දෙවියන් වහන්සේ ඔයාව හෙලිවෙන් අරින්නේ. ඒ හින්දා අදවත් කල්පනා කරලා දෙවියන් වහන්සේගේ සමාව ඉල්ලා දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙනගෙන දෙවියන් වහන්සේ ළඟට හැරෙන්න. මං ආදරේට කියන්නේ ඔයාලා හිතනවා මේ අපි මේ අපිට දෙවියන් වහන්සේ කිව්වා දෙවියන් වහන්සේගේ වචනේ කරන කට්ටියට ඔක්කොන්ට මේව දේවල් වෙනවයි කියලා. ඉතින් අපි බය නැහැනේ. අපිට කච්චල් මුටම් ගොනා බුරුව හරකා මොනවා කිව්වත් අපි කමන්නේ මොකද අපි දන්නවා අපි දෙවියන් වහන්සේ ළඟ ඉන්නේ කියලා. ගිය සුමානේ 5 දෙනෙක් අරන් ආව දෙවියන් වහන්සේගේ රාජධානිය යක්කු වෙලවලා මිනිස්සුන්ව සුව කරලා බෞතිස්ම කරලා දැන් ඊයේද පෙරදද කැන්සර් ස්පිරිතාලෙට ගිහිල්ලා මිනිස්සුන්ට යාඥා කරලා ඒ මිනිස්යාට සුද්ධාත්මයන්න් වහන්සේගේ වචනෙන් කතා කරන්න ගත්තා. ඒවයි දෙවියන් වහන්සේ කිව්වේ ගිහිල්ලා කරන්නයි කියලා. ඔතෙන්ට ඉඳන් ඔය සුරුව මේව ගහගෙන ලෝකෙට කියන්න මේ මං දෙවියන් වහන්සේ අදහනවයි කියලා. යක්ෂයා කරන වැඩ කෙරුවේ නෑ පුතා. හින්ද පොඩ්ඩක් කල්පනා කරලා කියන්න. ඔයාට දෙවියන් වහන්සේ අනුගමනය කරන ළමෙක් නම් ඔයා දෙවියන් වහන්සේගේ වචනේ දැනගන්න ඕන. ඔයාට ඔතනින් කතා කරන්න බැරි ඇයි? ඔයාලා මැටි වලට වඳින හින්දා දෙවියන් වහන්සේ කියනවා මේ මිනිස්සුන්ගේ ඔළුව මම මැට්ටෝ කරලායි තියෙන්නේ කියලා. මම ඔයාට මැට්ටෝ කියන්න අකමැතියි. දෙවියන් වහන්සේ කියන්නේ. දෙවියන් වහන්සේ කියනවා Psalm 115 එකේ මැටි වලට වඳින සුරුවන් වලට වඳින මිනිස්සු මැට්ටෝ වෙනවා කියලා. ඉතින් මැට්ටෝ වුණාම ඉතින් කතා කරලා කියන්න බෑනේ. එතකොට මැට්ටෝ රිප්ලයි කරන්නේ මේ විදියට. දැන් මිනිස්සු හිතන්නේ ඔය හැබැයි මිනිස්සුන්ට පෙන්ලා දෙන්නේ ඔය හරි උගත් මිනිහෙක් සෙමිනේරියේ ගිහිල්ලා ඩිග්‍රී ගහලා ආරෝමයා කෙරුවයි කියලා. ඔයා මට හරි විදියට කතා කරන්න බැරිව ඔයා කොහොමද මිනිස්සු එක්ක දෙවියන් වහන්සේගේ රාජධානියට මිනිස්සු එක්ක අරන් එන්නේ කොහොමද? ඒක විහිළුවක් නේ. ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මල්ලි. මං ආදරෙන් කියන්නේ ඕන වෙලාවකට මාව කන්ටැක්ට් කරන්න පුළුවන්. ඕන වෙලාවට ඇහුවොත් මම දෙවියන් වහන්සේ හොයනවනම් දෙවියන් වහන්සේ රාජධානියට අරන් යන හැටි මං කියලා දෙන්න. ඒක මං කරන වැඩේ. තේරුණාද? ඒ හින්දා ඉතින් ওই බොරුව කරගෙන ගියාම අන්තිමට කල්පනා කරලා බලන්න දෙවියන් වහන්සේ කිව්වා දැන් මෙතන මිනිස්සු ගාණක් ඉන්නලා තියෙනවනේ ඔයාට ලව් කියලා 6 දෙනෙක්ට ඔයාට ආදරේ කියලා ඔය මිනිස්සු ගාණක් කිව්වනේ. ඔයාලා එක්කෙනෙක්වත් දෙවියන් වහන්සේගේ වචනේ දන්නේ නැති කෙනෙක්. ඔය ආගම ඔය බොරු ආගමක් ඕක. ආගම් වලින් දෙවියන් වහන්සේ කෙරුවේ නෑනේ බබා. ජේසුගේ දරුවෝ ගෝලයෝ ඔය සූට් ගහගෙන බෙර ගහන බ්ලැක් බෙල්ට් දාන් ගියාද නෑනේ. එයා එහෙම කෙරුවේ නෑ. ඒ වුණාට ඒ මිනිස්සු මාර ප්‍රතිහාරය කෙරුවේ. ඒ මිනිස්සුනේ ක්‍රියාපති පොඩ්ඩක් කියවලා බලන්න මල්ලේ. මාර වැඩ කළේ. ඇයි ඒවනේ කරන්න පුළුවන් මේ වගේ මිනිස්සුන්ට අගෞරව කර හිටියේ නෑනේ මල්ලේ. නේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අන්තිමට දෙවියන් වහන්සේ කිව්වා ඔයා දැන් මෙතන 67 දෙනෙක්ට ලව් කියලා දාලා තියෙනවා ඔයාට ලව් කියලා. නේ? මාර ඉලව්වක් වෙන්නේ මරණ වෙලාවේ. ඇයි? ඔයාට දෙවියන් වහන්සේ කියනවා වගකීම ඔක්කොම ඔයාගේ කරේ අරින්නේ. ඔය අනිත් අය ඔක්කොම අපායට ඇරියා හින්දා. කල්පනා කරලා බලන්න සෙල්ලම් නෙමෙයි ඔවා. අපි විහිළු නෙමෙයි කියන්නේ දෙවියන් වහන්සේගේ වචනට අපි හරි බයයි. තේරුණාද? ඔයාට තමයි දෙවියන් වහන්සේ වගකීම දෙන්නේ. ඔයා බෞතිස්ම කරන හැම ළමයාම
ඔයාට වගකීම දෙවියන් වහන්සේ කියනවා ඇයි මේ දරුවා ඔයාට කැප කළේ කියලා. බයිබලයේ පොඩ්ඩක් අරන් මට පෙන්වන්න එක තැනක ළමෙක් පොඩි අහිංසක දරුවෙක් බෞතිස්ම කරලා තියෙන්නේ කොහෙද කියලා. බයිබලයේ පොඩ්ඩක් අරන් මට පෙන්වන්න එක තැනක මිනිස්සු දෙවියන් වහන්සේගේ ගෝලයෝ පපඩමක් උස්සලා වැන්දයි කියලා පෙන්වන්න. පපඩමක් ගැට ගහලා තිබ්බයි කියලා පල්ලිය වලට ගිහිල්ලා සුරංග වලට අර මේ සද්ධාය 50 ගේ වල ගැට ගහලා යාඥා කෙරුවයි කියලා. පොඩ්ඩක් කියන්න පෙන්වන්න එක තැනකට නැහැනේ. ඒ හින්දා ඔයත් දන්නවා ඔයා කරන්නේ බොරුව කියලා. ඔයා දන්නවා ඔක මේක ඔයා ලැජ්ජාවෙන් ඉන්නේ. ඔයාගේ ඔය හෙලිවෙන් ඉන්නේ ඔය වැඩේ. ඒකට හෙලිවෙන් ඉන්න කෙනා හෙලිවෙන් එක වසා ගන්න හින්දා අනිත් අයට සමච්චල් කරලා කියනවා ඔයාට මොලේ හොඳ නෑ අරවා කෙරුවා. මං කවදාකවත් ඔයාට අගෞරව කරලා කතා කරපු කෙනෙක් නෙමෙයි මල්ලියෝ. මං ඔයාට ආදරෙන් කතා කළේ. තේරුණා මං ඇත්ත කියන්නේ. ඒ වුණාට අද ඔයාලගේ දෙවියන් වහන්සේගේ රාජධානියට එන්න පුළුවන්. Kingdom of God is at hand today. You can enter today. දෙවියන් වහන්සේ ඔක්කොම කියලා දුන්නා. ඔය තෙල් ගාන්න සුරුවන් වලට වඳින්න රෝසරි කියන්න පපඩම් ලෙව කන්න මිනිසුන්ට ලෙව කන්න එහෙම කිරුවේ නෑනේ මල්ලි නේ. එහෙනම් කල්පනා කරලා බලන්න. ඔයාගේ වගකීම ඕකනේ. ඉතින් මේක මාර කතාවක් කියන මිනිසා බැඳ දමන විලංගුවක් නොවේ කියලා ආගම ඔයාට මාර ඩක්කුවක් නේ ගහගෙන තියෙන්නේ. ඔක නිකන් ඔයා ගිලේ මොකද්ද මැරිච්ච මිනිස්සු මැරිච්ච උගුල ගැට ගැහුවා වෙලාවනේ දැන් වෙන්න තියෙන්නේ ඔයාට. දැන් ඔයාට කවදාකවත් ඕක දාලා යන්න බෑ. මාර නෝන්ඩියනේ ඔයා දාලා ගියත්. ඔයාට කණ්ඩම හම්බෙන්නේ නැහැ. ඔයාට මිනිස්සු හෙලෝ ෆාදර් කියලා රෙස්පෙක්ට් කරන්නේ නැහැ. ඔයාට 7-5කට ගණන් ගන්න නැහැ. ඕක දාලා ගියත්. ඒ හින්දා ඔයා දන්නවා මේක වැරදි වැඩක් කරන්නේ කියලා. මේ බයිබලයේ කියලා තියෙනවා. 1 Timothy 4 කියලා තියෙනවා. Romans 1 කියලා තියෙනවා. වැරදි වැඩක් කියලා. ඒ වුණාට ඔයා කරගෙන යනවා. එයි ඔයා ඉතින් ගැටගත්ත බෙරේ ගහන්න වෙනවනේ. ඒ වුණාට ඕක දාලා දෙවියන් වහන්සේ ළඟට අද යන්න පුළුවන් මල්ලි. මැරුණායින් පස්සේ ඔයා කොහෙද යන්නේ? සදා කාලේ හිරේ ඔයා අපායට යන්නේ. සුද්ධ කිනිස්ථාන කියලා ඔයාලා පොප්ලා කට්ටිය හදාගත්ත දෙයක් නේ. සල්ලි මිනිසුන්ගේ හදාගන්නේ. ඒ හින්දා පොඩ්ඩක් කල්පනා කරලා අපිට උත්තරයක් දෙමු නේ. හැංගෙන්න එපා. එන්න බය නැතුව කතා කරන්න. මම මොකද මේක දානවා YouTube එකට. තේරුණාද? අනිත් අයටත් පේන්න. ඉතින් ඔයා මාර වීරය වගේ බොහොම ආඩම්බරෙන් මට කතා කරපු මිනිස්සයානේ. ඔයා කියන පිළිතුරත් මම රෙකෝඩ් කරලා දෙවන්න. මන් දාන්න. අපි කතා කරමු මල්ලි. බය වෙන්න එපා. දෙවියන් වහන්සේ හම්බ වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ කිව්වා මැති 7:7ට මාව හොයන්න මට ඔබ හම්බ වෙනවා මං කතා කරන්නම් කියලා. අපිට කියන්න කොහොමද ඔය දෙවියන් වහන්සේ හම්බුනේ කියලා. නේ? ඔයාගේ සාක්ෂිය බලමු. අහලා බලමු නේ. God bless you මල්ලි. Bye bye.